ගයක් කොහොමද තියෙන්නේ කොයි වගේ තියෙන්නේ ඉතින් කොච්චර ලස්සනද කියලා මාත් එක්ක එකතු වෙන්න අපි මේ සුරංගනා කතාවල තියෙන ගෙදර ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි එන්ට්‍රන්ස් එක. ඇතුල් වෙද්දිම මේක තමයි අයිරිෂ් ගෙදර. ඉතින් මෙතන තමයි කිචන් එක. ඉතින් මෙතන තියෙන ඔක්කොම අවශ්‍ය බඩුව ළමයි ඔක්කොම තියෙනවා සේරම තියෙනවා. ඉතින් මෙතන තියෙනවා knife, forks, spoons සේරම ටික. මෙතන තියෙනවා dish washer එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා sink එක. ඊට පස්සේ මෙතන තියෙනවා gas cooker එක වෙන තැන. මෙතන තියෙනවා air fryer එකක්, microwave. ඊට පස්සේ fridge එක. ඉතින් මේක තමයි kitchen එක. ඊට පස්සේ අපි කෙලින්ම එන්නේ dining room එකට. ඉතින් මෙතන තමයි ඔක්කොම මේ තමයි dining table එක. ඉතින් මෙතන තමයි ඔක්කොම dinner meals ඔක්කොම ගන්න මෙතනින්. ඊට පස්සේ අපි කෙලින්ම යනවා මෙතන තියෙන පොඩි washing room එකක්, washing machine එක, dryer එක. ඊට පස්සේ මේක තමයි first bathroom එක. ඉතින් මේ ගෙදර bathroom දෙකයි rooms තුනකුයි තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ගියාම මෙතන තියෙන තව එක fireplace එකක්. ඊට පස්සේ ඔයගලන්ට පොත් කියවන්න ඕන නම් මෙතන පොත් අරම තියෙනවා මෙතන. මේ තමයි වෝල් එක. ඉතින් staircase එක. මේ වාහන ලස්සන කොහමද කියලා. ඉතින් මෙහෙම තමයි පල්ලෙහා view එක පේන්නේ. ඊට පස්සේ මේ ගාරියෙන් පස්සේ එළිය ඔක්කොම පේනවා මෙතනින්. මෙතන තියෙන තවත් ඒ window එකක්. ඉතින් අපි දැන් යන්නේ මේක තමයි first bedroom එක. මෙතන තියෙන open window එකක්. මේක තමයි second bedroom එක. මේක තමයි මගේ room එක ආසම room එක. මොකද මෙතන ලස්සන view එකක් තියෙනවා මේ. මේ ඈත පේන ඔක්කොම කඳුරු ටික මෙතනින් පේනවා. මෙතන view එක බලන්න. මෙතන මාර view එක තියෙන මේ. මේක තමයි main bathroom එක. මෙතන tub එකක් තියෙනවා. මෙතන ඔක්කොම towels දාලා තියෙනවා. මෙතන mirror එකයි table එකයි. මෙතනක් තියෙනවා උඩ.
ඉතින් මේක තමයි ආසම රූම් එක. මේක තමයි ලිවිං රූම් එක. ඉතින් මූවිස් එහෙම බලන්න මෙතන තියෙන ලොකු ෆයර් ප්ලේස් එකක්. ඉතින් මේක ස්ටාර්ට් කරන් පස්සේ මෙතන මාරම් ලස්සනයි, මාරම් වෝම් වින්ටර් එකට මාරම් වෝම්. ඉතින් මම ආයිරිෂ් හවුස් වල තියෙන ෆයර් ප්ලේස් එක ගැන වෙනම වීඩියෝ එකක් මම අරන් එනවා. ඒක මම පෙන්නනවා ඔයගලන්ට කොහොමද මේ ෆයර් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද. මෙතන තියෙන මාර පරණ කාලේ CDs ගොඩක්. ඉතින් මං නැවතලා ඉන්න ෆාම් හවුස් එක ගාම තියෙනවා මාරම ලස්සන ටියර් ගැලරි එකක්. ඉතින් මේකේ තියෙන පේන්ටින්ග්ස් මාර නැචරල් ගොඩක් මේ ඩිංගල් කියන සිටි එකේ මේ ස්වභාව ධර්මයෙන් බලලා ඇඳපු පික්චර්ස් තමයි මෙතන තියෙන පේන්ටින්ග්ස් තියෙන්නේ. ඉතින් ගිහින් බලමු මාරම ලස්සනයි. ඉතින් බලන්න මේ පේන්ටින්ග්ස් වල කලර්ස් කොහොමද කියලා මාර නැචරල් මාරම ලස්සනයි. ඉතින් බලන්න මේ මුහුදයි මේ කඳු මුදුනුයි මේ ආසයි. ඉතින් මේ ඔක්කොම මාරම ලස්සනයි. ඉතින් මං හිතනවා මේක බලන ඕගොල්ලොත් මං වගේම හරිම වාසනාවන්තයි කියලා. ඉතින් මං ඩිංගල් ගැන තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලන් හැමෝම පරිස්සමට ඉන්න. ජය වේවා.